නගරයක් හැටියට හෝමගම වසරින් වසර ජනාකීර්ණ වෙමින් පවතින බව රහසක් නොවේ. අලුත් පවුල් අලුත් පිරිස් පදිංචියට පැමිණෙන ප්‍රදේශයක් හැටියටයි හෝමගම සැලකෙන්නේ. ඒ වන විට පැන නැගෙන ගැටලුව තමයි පාරිභෝගිකයන්ගේ පහසුව සඳහා නව රථගාල්, කුලී වාහන, පාසල් වෑන් රථ මේ වගේ ගැටලු මතුවෙමින් පවතිනවා. ඒ වගේ සංකීර්ණ වීමත් සමගම ඇතිවන ඉදිරි ගැටලු වලට ඔබ දක්වන විසඳුම් මොනවද? ඔය ඇත්තටම හෝමගම තියෙන ලොකු ප්‍රශ්නයක් ඒක. විශේෂයෙන්ම හෝමගම නගරය ගත්තත් රථ වාහන ගාල් කිරීම සඳහා ඉඩක් නැහැ. නිසා අපි හඳුනගෙන තියෙනවා දැනට වෙළඳ සංකීර්ණයේ ඉදි කරන ලද භූමිය එහි නව රථගාලක් ඉදි කරන්න. එහෙම රථගාලක් ඉදි කිරීම හරහා මේ හෝමගම නගරයේ තියෙන වාහන තදබදයත් අවම කරන්න අපිට හැකියාවක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි අපි සැලකිල්ලට භාජනය කරලා තියෙනවා හෝමගම නගරය සහ ආශ්‍රිත නගරවල කුලී රථ සඳහා රථගාල් ඇත්තේ නැහැ. සමහර කුලී රථ මාර්ගයේ දෙපස මාර්ගයයිනේ නවත්තන්නේ. මේ සම්බන්ධයෙන් නියාමනයක් නැහැ. ඒ නිසා වාහන පාලනය කිරීම, රථ වාහන පාලනය කිරීම, ගාල් කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දුව ගන්න පුළුවන් ප්‍රාදේශීය සභාවට. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අපේ පාලනයක් ඇතුලේ මේ සඳහා නව අතුරු ව්‍යවස්ථා සම්පාදනය කරන්නත් විශේෂයෙන්ම හෝමගම බල ප්‍රදේශය ඇතුලේ කුලී රථගාල් ඇති කරන්නත් නාගරිකව පාරිභෝගිකයන්ට අවශ්‍ය රථගාල් ඇති කරන්නත් පුද්ගලික රථගාල් නියාමනය කරන්නත් අපි බලාපොරොත්තු වෙන මේ සම්බන්ධයෙන් නීති සකස් කරන්න අපේ අවධානය යොමු වෙලා තියෙනවා.